අපි ෆෝන් එකක් ගන්නේ ඇත්තටම අපිට ෆෝන් එක ගන්න ඕන හින්දාමද? සමහර විට නෑ. මෙතන ලොකු සයිකොලොජිකල් කෑල්ලක් තියෙනවා. මේ ඊයේ පෙරේදා මට මහරගම ද ස්මාර්ට් ෆෝන් ෂොප් එකේ රීಓපනින් එකට ආරාධනාවක් ලැබුණා. සාමාන්‍යයෙන් මට වැඩි ෆෝන් ෂොප්ස් වලින් කතා කරන්නේ නෑ. මම ගොඩක් ගැජට්ස් රිවිව් කරන්නේ නැති නිසා. ඉතින් එයාලට ඕනේ වුණා එයාලගේ ෂොප් එකේ රීಓපනින් එකේ විස්තර මේ channel එකෙන් ඔයාලට කියන්න. හැබැයි මට ඕනේ ලස්සන ෂොප් එකක් මාත් ගියා කියලා වගේ වීඩියෝ එකක් කරන්න. මට ඕනේ එක ටිකක් විශේෂ විදියට කරන්න. මට ඕනේ එයාලටත් ආස හිතෙන විදියට ඔයාලටත් වැදගත් වෙන විදියට මේ වීඩියෝ එක කරන්න. එහෙනම් අපි පටන් ගමු. ෆෝන් එකක් ගද්දී අපේ සයිකොලොජි එක වැඩ කරන විදිය ගැන අපි පොඩ්ඩක් බලමු. මේ ද ස්මාර්ට්ෆෝන් ෂොප් එකේ තියෙන විශේෂත්වය තමයි ඔයාලට කැමති ෆෝන් එකක් එක්ස්පීරියන්ස් කරලා බලලම මිලදී ගන්න පුළුවන් වීම. ඉතින් මට එතනදී ආව ප්‍රශ්නේ තමයි මෙච්චර මේ ෆෝන්ස් එක්ස්පීරියන්ස් කරලා අපිට ගන්න පුළුවන්කම තියෙද්දි අපි හැමදාම එකම බ්‍රෑන්ඩ්ස් කීපයක එකම ෆෝන් මොඩල්ස් කීපයක් තෝරගන්නේ ඇයි කියන එක. ඒ ගැන රිසර්ච් එකක් දාද්දි තමයි මම දැනගත්තේ අපි ඇත්තටම ඔය ෆෝන්ස් ගන්නේ අපි කියන හේතු මතම නෙවෙයි කියන එක. ඒ කියන්නේ මෙතන වෙන නොකිව්ව සයිකොලොජිකල් ෆැක්ට් එකක් තියෙනවාද? ඔව්. ඉතින් ඔයාලට මේ පේන විදිහට තමයි ද ස්මාර්ට්ෆෝන් ෂොප් එකේ රීಓපනින් එක තිබුණේ. ඇත්තටම ඉතාම ඉහළින් එයාලා ඒක අරගෙන තිබුණා. පලාස කරන ගොඩාක් YouTubers-ලා එතන ඇවිල්ලා හිටියා. මෙන්න මේ විදිහට ලස්සන එක එක වර්ගවල ෆෝන්ස් තිබුණා. හැබැයි ඉතින් කාට හරි හිතෙන්න පුළුවන් ඔය මොනවා කොහොම තිබුණත් මිනිස්සු අවසානට ගන්නේ highest grade එකේ iPhone එක කියන එක. මොකක් වෙන්න පුළුවන්ද ඒකට හේතුව? මේකට එක ලොකු හේතුවක් තමයි status signaling theory එක. ඒ කියන්නේ මිනිස්සු දේවල් මිලදී ගන්නේ මිනිසුන්ට ඒ දේවල් වල තියෙන අවශ්‍යතාවය හින්දා නෙවෙයි. ඒ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන අය ගැන කතාවක් ඒ බ්‍රෑන්ඩ් එකෙන් සමාජයට කියන නිසා. ඒ කියන්නේ ඔයා ෆෙරාරි එකක් පදිනවා නම් ඔයා ධනවත්, ඒ වගේම ඔයා රේසින් වලට ගොඩක් කැමති. BMW එකක් පදිනවා නම් ඔයා දියුණු වෙන්න උසස් වෙන්න ගොඩක් ආසයි. එතකොට ඔයා Rolex එකක් බඳිනවා නම් ඒකෙන් කියන්නේ ඔයා දැනටම දියුණු වෙලා ඉතාම හොඳ තැනක ඉන්නේ. ඉතින් ඇත්තටම මේ වගේ කතා ෆෝන් බ්‍රෑන්ඩ්ස් වලටත් තියෙනවා. ඔයා ෆ්ලැග්ෂිප් iPhone එකක් නම් පාවිච්චි කරන්නේ ඔයා ලෝකෙට කියන්නේ මම හොඳ තත්ත්වයක ඉන්නවා. මම ස්පෙක්ස් හෝ නම්බර්ස් පස්සේ යන්නේ නැහැ. මට වැදගත් ඕනෙම දේක ක්වොලිටි එක. එතකොට ඔයා Samsung ෆ්ලැග්ෂිප් එකක් පාවිච්චි කරනවා නම් ඔයා ලෝකෙට කියන්නේ මම ලෝකේ හොඳම ෆෝන්ස් පාවිච්චි කරන්න කැමතියි. හැබැයි කිසිම දවසක මම බ්‍රෑන්ඩ් එකක වහලෙක් නෙවෙයි. එතකොට ඔයා Google Pixel ෆෝන් එකක් පාවිච්චි කරනවා නම් ඔයා ලෝකෙට කියන්නේ මම ටෙක්නොලොජි වලට කැමතියි. හැබැයි මම කිසිම දවසක හයිප් එක පස්සේ යන මිනිස්සෙක් නෙවෙයි. ඉතින් මේ ද ස්මාර්ට්ෆෝන් ෂොප් එකේ තියෙන හැම බ්‍රෑන්ඩ් එකක්ම ඔයා ගැන කතාවක් ලෝකෙට කියනවා. ඉතින් මේ බ්‍රෑන්ඩ්ස් අපි ගැන කතාවක් සමාජයට කියනවා අපිට නොතේරුණාට. මේක ඇත්තටම මේ වෙන අයට විතරක් සිද්ධ වෙන දෙයක් නෙවෙයි, මටත් සිද්ධ වෙනවා. මොකද YouTube එකේ ටෙක් channel එකක් කරන කෙනෙක් විදියට මිනිස්සු මාව දකින විදියක් තියෙනවා. ඒක මම කැමති වුණත් අකමැති වුණත් මිනිස්සු මගෙන් එක්ස්පෙක්ට් කරනවා. ඒක එහෙම නොවුනොත් ඒ මිනිස්සු ඩිසපොයින්ට් වෙනවා. ඉතින් සමහර තැන්වලදී ඇත්තටම මේක මට පැහැදිලිවම දැනලා තියෙනවා. මේක අපි හැමෝටම පොදු කාරණයක්. ඉතින් ඒකත් එක්කම ඊළඟ පාර්ට් එක තමයි fear of judgment. දන්නවද අම්මලා තාත්තලා යාළගේ ටීනේජ් ළමයින්ට ඉතාම හොඳ ෆ්ලැග්ෂිප් iPhones වගේ දේවල් අරන් දෙන්නේ ඇයි කියලා. අනිවාර්යයෙන්ම කරදරයකදී ගෙදරට කෝල් එකක් දෙන්න, එයාගේ ඔන්ලයින් ක්ලාසස් වලට යන්න, යාළුවොත් එක්ක පොඩ්ඩක් එළියට ගියාම ෆොටෝ එකක් ගන්න වගේ දේවල් වලට නේද? නෑ. රිසර්ච් එකකින් හොයාගෙන තියෙනවා අම්මලා තාත්තලා යාළගේ ළමයින්ට ඉහළ වටිනාකමකින් යුක්ත මේ මොබයිල් ෆෝන්ස් දෙන්නේ තමන්ගේ දරුවා අනිත් ළමයි ඉස්සරහා ජජ් වෙයි කියන බයට. මේක ඇත්තටම අපිත් නොදැනුවත්වම අපි බහුතරයක් මොබයිල් ෆෝන් එකක් ගද්දිත් කරන දෙයක්. නිකන් හිතන්න බේස් මොඩල් iPhone එකක් කියලා කියන්නේ ඇත්තටම සෑහෙන වැලියු එකක් දෙන දෙයක් අපි ගෙවන මුදලත් එක්ක සාපේක්ෂව බලද්දි. 90%ක්ම මිනිස්සුන්ට බේස් මොඩල් iPhone එකක් ප්‍රමාණවත්. හැබැයි අපි දකින අති බහුතරයක් ප්‍රෝ මොඩල්ස් වලට යාළගේ ෆෝන් එක අප්ග්‍රේඩ් කරලා තියෙන්නේ. හේතුව අපි හැමෝටම තියෙන fear of judgment එකක්. මිනිස්සු හිතුවොත් මට ප්‍රෝ මොඩල් එකක් ගන්න සල්ලි නෑ කියලා. ඉතින් ඇත්තටම මේ බය ඔයාටත් පොදුයි, මටත් පොදුයි, අපි හැමෝටම පොදුයි. හැබැයි ඉතින් ඇත්තටම මේක මේ අනිත් පැත්ත හැරලා දුවන්න ඕනේ දෙයක් හරි රිජෙක්ට් කරන්න ඕනේ දෙයක්වත් නෙවෙයි. මොකද අපි කොහොම හිතුවත් අපිට සමාජයේ අනිත් මිනිස්සු වෙනස් කරන්න බෑනේ. අපි ඒක අපේ ජීවිතේ හොඳ තීරණ ගන්න යොදා ගන්නයි ඕනේ. සමහර වෙලාවට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් අනිත් මිනිස්සුන්ගේ අපි ගැන තියෙන ප්‍රතිරූපය හදාගන්න. ඉතින් ඊළඟ වතාවේ ෆෝන් එකක් මිලදී ගන්න කලින් පොඩ්ඩක් හිතන්න. ඔයා මේ මිලදී ගන්න ෆෝන් එකෙන් දෙන මෙසේජ් එක ඔයාට වාසියක් ගේනවද අවාසියක් ගේනවද කියලා. ඉතින් අන්න ඒ හොඳ තීරණය ගන්න ඔයාට උදව්වක් කරගන්න පුළුවන් ද ස්මාර්ට්ෆෝන් ෂොප් එකට ගිහිල්ලා ෆෝන් එකක් අතට අරගෙන පාවිච්චි කරලා බලන්න. මේක තියෙන්නේ මහරගම BOC එක ඉස්සරහමයි, හොයාගන්නත් ලේසි. ඉතින් මේකට මමම කියනවට වැඩිය ඔයාලා ආසම ටෙක් කන්ටෙන්ට් ක්‍රියේටර්ස් ලගෙන් මම පොඩ්ඩක් අහලා බැලුවා. ඒත් ඉන්නවා ඔයාලා හැමෝම දන්නා SLG එකේ පසුබාලේ මොකද හිතෙන්නේ? ප්‍රොඩක්ට්ස් ගැන, ෂොප් එක ගැන මොකද හිතෙන්නේ? මුලින් මාත්තින මහරගම ඒක නිසා සෑහනොත් දෙයක් මොකද ප්‍රොඩක්ට්ස් ඔක්කොම රේන්ජ් එකම මෙතන කවර් කරලා තියෙනවා. උඩ Apple තියෙනවා, පල්ලේ Android තියෙනවා.
ඕඩ එකො සිස්ටම් එකට හරියට කෙනෙක්ට ඇවිල්ලා පර්චේස් කරන්න පුළුවන්. උඩ ඕන මැක්බුක්ස් තියෙනවා ඔයාලට මොබයිල් ෆෝන් එකක් විතරක් නෙවෙයි ඕන තරම් අනික් බඩුත් ගන්න පුළුවන්. හෙඩ්සෙට්ස් ඇක්සසරීස් ගන්න පුළුවන්, ලැප්ටොප්ස් එන්න පුළුවන්, ෆෝන්ස් එන්න පුළුවන්, ඕන බ්‍රෑන්ඩ් එකක හැමදේම එකම තැනින් ගන්න පුළුවන්. හරියට හොඳට ඉඩ තියෙනවා. හොඳට ඉඩ තියෙනවා. හොඳට එක්ස්පීරියන්ස් කරලා බලලා ගන්න ඉඩ තියෙනවා. මාතක ඉන්න ඔයාලා හැමෝම දන්න එක්කෙනෙක් Android වැඩකාරයෝ තිමේ ඉතින් කියන්න අද දවස් කොහොමද අද කොහොමද මේ ෂොප් එක ගැන වාගේ අයිඩියා එක? මං හිතන්නේ මම මීට තව ෂොප්ස් වලට ගිහිලා තියෙනවා. මේ ලංකාවේ මම දැකපු වැඩිම කලෙක්ෂන් එකක් අපිට ඇවිල්ලා එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් මොබයිල් ෆෝන්ස් and කියන්නේ Android iPhone කියන දෙකම. ඊට අමතරව මම දැක්කා Sony වල headphones headsets ඒ හැමදේම තියෙනවා. ඒ හැමදේම එක්ස්පීරියන්ස් කරලා බලලා ඕන කෙනෙක්ට පර්චේස් කරන්න පුළුවන් Tamanට ගැලපෙන දේ. ඒ වගේම ඇන්කර් එකට හම්බ වෙනා නේද පොඩි ඩිස්කවුන්ට් එකක්? ඔව් අද විතරක් ඒ කියන්නේ අද ඕපනින් එක දවසේ මට මේ 50% හම්බුණා මේ ඇන්කර් එකේ අර ඉයර්බඩ්ස් වලට සවුන්ඩ් කෝ එකේ. මම මේ 50i NC එකක් ගත්තා. මට 50% ඩිස්කවුන්ට් එකක් හම්බුණා. තිමිර කියන්නේ ටෙක්නොලොජි වලට අලුත් කෙනෙක් නෙවෙයි මටත් වැඩිය ගොඩාක් සීනියර් කෙනෙක් තිමිර. Android වැඩකාරයෝ එක ඔයාලා හැමෝම ෆලෝ කරලා වෙච්ච මෙතනින් ප්‍රොඩක්ට් එකක් අද ගන්න හම්බුණා. අද ගන්නවා කියලා හිතුවොත් ඔයා මොකද ගන්න? දෙකක් තියෙනවා ගන්න. එකක් ඇවිල්ලා 17 Pro Max එකේ සිල්වර් කලර් එක. අනිත් එක ඇවිල්ලා M5 Pro මේ M5 MacBook Pro එක. Nice. Right. Thank you තිමිර. අපිට ඉන්නවා PC guide ආනන්ද අයියා. අය කොහොමද? හොඳින් ඉන්නවා. මොකද හිතෙන්නේ අද දවස ගැන? මොකද හිතෙන්නේ මේ ෂොප් එක ගැන? මං හිතන්නේ අපි හැමෝම පාවිච්චි කරන ෆෝන් එක PC එකක් වෙලා තියෙනවා. ඉතින් එතකොට ඒක සෑහෙන පික් කරද්දී ඒක ගද්දී ගොඩක් දේවල් බලන්න ඕනේ. හැබැයි ස්පෙක්ට් එක බැලුවට මදි අතට ෆීල් එක කොහොමද ගත්තම දිගටම පාවිච්චි කරන එක නේ අවුරුදු ගාණක් පැය 24ම. එතකොට නිදා ගන්න පැය දෙක තුන ගර්ල්ෆ්‍රෙන්ඩ් වැඩිය ළඟින් තියාගන්න ප්‍රොඩක්ට් එක නේ. ප්‍රොඩක්ට් එක. නිදා ගන්න ටිකේ විතරයි. টয়ලට් එකට ගියත් වැඩ කරන්න ගියත් ඩ්‍රයිව් කරන්න ගියත් හැම වෙලාවෙම පාවිච්චි කරන එක. ඉතින් අර මෙතනට ඇවිල්ලා බලන්න පුළුවන් දැන් සමහර තැන්වල ෆෝන්ස් ටිකයි දාලා තියෙන මෙතන රේන්ජ් එකම දාලා තියෙනවා. ඉතින් ඕක බලලා ගන්නවා කියන්නේ මම හිතන්නේ හොඳම දෙයක්. හැමෝටම ඇවිල්ලා ගන්න කියලා ගන්නවා නම් ඔන්න එක්ස්පීරියන්ස් කරනවා. මාත් එක්ක ඉන්නවා the smart phone shop එකේ අයිතිකාරයා අශෝක අයියා. අයියේ ඉතින් කියන්නකෝ අද දවස් කොහොමද වාගේ මොනවද මේ ෂොප් එකට ආවොත් කස්ටමර්ස්ලාට එක්ස්පෙක්ට් කරන්න පුළුවන් මොන වගේ සර්විසස් මොන වගේ ප්‍රොඩක්ට්ස්ද ඔයාලා දෙන්නේ කියලා? මෙහෙමයි දැන් මගේ ෂොප් එකට ආවොත් ඕන මොබයිල් එකක් එක්ස්පීරියන්ස් කරලා ගන්න පුළුවන්. Android ෆෝන් හෝ ඒවා Apple හෝ ඒවා ඕන ෆෝන් එකක් අල්ලලා බලලා එක්ස්පීරියන්ස් කරලා ගන්න බෑ. ඔයගොල්ලෝ වෙන තැනකට ගියොත් හරි අඩුවෙන් එක්ස්පීරියන්ස් කරලා ගන්න. කියන්නේ iPhone 13 එකක් ගන්නකොට 17 එකක් පෙන්නයි. 17 එකක් ගන්නකොට 13 එකක් පෙන්නයි. අපි ගා හරි ප්‍රොඩක්ට් එක බලලා අල්ලලා ගන්න පුළුවන්. අපි ගාවට ආවොත් අනිත් එක අපි දෙනවා ලංකාවේ බෙස්ම ප්‍රයිස් එක. එතකොට එන කට්ටියට මොකද සාමාන්‍ය කට්ටියට ප්‍රයිස් එක ගැන ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. කොළඹ නෙවෙයි කොළඹින් ටිකක් දුර හින්දා මහරගමින් ගන්න එක ලාභ වේද කොළඹින් ගන්නවට වැඩිය? අනිවාර්යෙන්ම. අපේ ප්‍රයිසින් චෙක් කරන අපේ Facebook ෆෑන් පේජ් එක බලන්න. අපේ ප්‍රයිසින් අපි ඩේලි අප්ඩේට් කරනවා අපේ යන ප්‍රයිසින් එක. ඒතකොට ඔයගලන්ටම අයිඩියා කරගන්න පුළුවන් අපේ ප්‍රයිස් කොච්චර අඩුයිද කියලා. right thank you. හරි එහෙනම් ෆෝන් එකක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඉස්සරහට the smartphone shop එකේ social media ටික follow කරලා තියාගන්න. එයාලා mobile phones වල ගණන් එහෙම දානවා නිතරම. ඉතින් ඒකෙන් ඔයාලට update වෙන්න පුළුවන්. ඒ වගේම යන්නේ නැගම පොඩ්ඩක් නිකමට ගොඩ වෙලා බලන්න. මාත් ඉඳලා හිටලා යනවා. ඉතින් සමහර විට අපිට හම්බෙන්නත් පුළුවන් වෙයි. එහෙනම් මේ වීඩියෝ එක like කරන්න. ඔයාගේ අදහස පහලින් comment කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මං ගිහින් එන්නම්. ජය වේවා.